දන්නේම නැතුව අලුත් අවුරුද්දක් ගෙවිලා ගිහිල්ලා නව අවුරුදු උදාවක කටමුලේ ඉන්න ගමන් මේ අවුරුද්දේ මගේ අතින් වෙච්ච වැරදි වලට සමා වෙන්න කියලා කියන්න මට පුළුවන් කමක් නැහැ. මොකද සමහර වැරදි මම හිතලා කරපුවා. සමහර වැරදි මගේ නොදැනුවත්භාවය නිසා මගේ අතින් සිද්ධ වෙච්ච දේවල්. ඒ මොන වුණත් මේ වැරදි නිසා අගතියටපත් වෙච්ච පාර්ශවයක් ඉන්නවා. මං සොරි කියලා කිව්වට ඒ වෙච්ච වැරද්දෙන් සිද්ධ වුණු හානිය ආයෙ රිකවර් කරන්න බෑ. අන්‍යෝන්‍ය අවබෝධය මත අපිට එකඟතාවයකට ඇවිත් මෙතන ඉඳන් ජීවිතේ ඉස්සරහට යනවා කියලා හිතා ගන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒ බිඳිච්ච හිත ආයෙ කවදාවත් තිබුණා වගේ වෙන්නේ නැහැ. මේකෙන් අපි ඉගෙන ගන්න ඕන පාඩම මොකක්ද? වෙච්ච හැමදේම අමතක කරලා අලුතෙන් ජීවිතය පටන් ගන්න එකද? ඒ වෙච්ච දෙයින් ඉගෙන ගනිපු පාඩම හොඳට මතක තියාගෙන ඒ මනුස්සයා ආශ්‍රය කරන එකද? මනුස්සෙක් එක පාරක් වැරද්දක් කරාම ආයේ ඒ වැරද්ද කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ මනුස්සයා දන්නවා ඒ වැරද්ද කරාට පස්සේ ඔයා මොන විදියටද රියැක්ට් කරන්න කියලා. මේ ලෝකේ වෙන හැම වැරද්දකටම හේතුවක් තියෙනවා. එක්කෝ ඔයා එකෙන් පාඩමක් ඉගෙන ගන්නවා. ඔයා කරන වැරද්දේ ස්වභාවය සහ ගැඹුර මත ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. වැරදි වෙන්නේ මිනිස්සුන්ගේ අතින් සමාව දීම දේවගතියක් කියලා. ඉතින් එකම වැරද්ද දිගින් දිගටම කරන මිනිස්සෙකුට සමාව දෙන්න ඔයා දෙවියෙක්ද?